මේ ළමයා සුද්ධියට පයි. පායි දාන්න බන්නෝ ජරා කරනවා. Hi guys, කොහොමද ඉතින් අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද ගෙන ආපු vlog එක මොකද්ද ගෙන? කොළඹ අපි A+ TV එකේ කොළඹ ගම අවුරුදු උත්සව බලන්න ගියා. තරඟ කරන්න නම් ගියේ එකකට. ඒ බලන්න ගිහපු එක තමයි අපි අද vlog එකකින් ගේන්නේ. දැන් නම් අවුරුදුත් පහුවෙලා ඒ වගේම ඉතින් කමන්නේ. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම සාමය සතුට පිරිච්ච සෞභාග්‍යමත් නවසරක් වේවා කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අපේ vlog එක මෙතන ඉඳන් පටන් ගන්නවා. vlog එක බලමු කොහොමද අපි එදා දවස ගත කරේ කියලා. ඒ විදිහකින් දීලා පයි. මේ ළමයා සුද්ධියට පයි. ඔය දූවිල උස්සන සංගීත ඉතින් මේ අවුරුදු උත්සවයේ තිබ්බ එක නම කොළඹ ගම. ඒක තිබුණේ විහාරමාදේවි පාක් එකේ කොළඹ. අපේ ගෙවල් වලට ළඟයි. ළඟයි කියන්නේ බස් එකේ 110ක විතර යන්න ඕනේ. 110ක විතර දුර යන්න තියෙනවා. ඉතින් මම අද අම්මත් එක්ක ගියා. වුණේ ඉතින් යාගත් බලන්න ගියා. ඉතින් ඔහොම අපි කොමල් පාක් එකට ගිහිල්ලා ඉතින් පයින් ඇවිදගෙන යනකොට ඔය කොළඹ ගම අපිට ඉතින් මේ අපි යනකොට පටන් අරගෙන ඒක තමයි ඔන්න ඕක තමයි කරපු එකම තරඟය. තරඟේ සහභාගී වුණේ ඔන්න ඕකට විතරයි. අපිට වෙන මුළු සහභාගී වෙන්න තිබ්බේ නෑ. මුණු පොඹගෙන් තමයි හිටි. ඉතින් ඕක ඕන කෙනෙක්ට සහභාගී වෙන්න තිබ්බා. 6 වැටුණා ඩයලොග් සීන් එකක් දෙනවා. ඒක තමයි කරේ. ඊට ළමයිගේ ගොඩාක් ඩාන්සින් අයිටම් තිබුණා. ඉතින් මම කියන මේ වගේ දෙයකට ළමයි බලන්න හරියට ගන්න යන්න ඕනේ. සහභාගී වුණේ නම් ඒක තරඟයකටයි. ඉතින් ඒගොල්ලෝ ටිකට් එකේ තිබුණා ඒගොල්ලන්ගේ අලුත් අවුරුදු විදියට ඇඳලා આવොත් හොඳයි කියලා. ඉතින් මම නිකම්ම සාදුකුත් තරන් ගියා. ගිහිල්ලා බබාට නම් පෙද්ද හැටේ යන්න ගත්තා. ඊට පස්සේ කොහොම හරි මම නිකන් හිතුණා ටික වෙලාවක් ගියාම සරම පොඩ්ඩක් හැඳගත්තා නම් හරි කියලා. ඉතින් ගොඩක් ගෑන් ළමයි මම දැන් ඇවිල්ලා හිටියා. ඉතින් මේ මම කලින් නම් ඇත්තම කිව්වොත් මෙහෙම සරම මෙහෙම ඇඳලා නැහැ. ඉතින් මං හිතලා බලලා කොහොම හරි ඇඳගත්තා. දෙවන්නම තමයි ඇඳගත්තේ. ඉතින් ලස්සන විහාර මහදේවි පාර්කේ තිබ්බා දන්නවනේ ඉතින් වතුර වල තාරාව ටිකක් හිටියම ගොඩාක් ලස්සනයි. ඉතින් ලස්සන පාර්ක් එකක් හදලා තිබුණා. අනිත් එක මේක ඕන් ළමයෙක්ට සහභාගී වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි ඒගොල්ලෝ කලර්ස් තියලා තියෙනවා. චෝක් වර්ග පේන්ටිං අරන් මේවා. ඉතින් මේ කැමති දෙයක් අරගෙන මේ බෝල් එකේ චිත්‍රයක් අඳින්න තියෙනවා. මේක ළමත් හරි ලස්සනයි. කොළඹ ගම තාප්පේ කියලා තමයි ගහලා මේ කොළඹ තාප්පේ. ඒ වගේ නමක් තමයි තිබුණේ මම මතක හිටියේ. මේකත් හරිම ලස්සනයි. පොඩි දරුවන්ට හොඳ දෙයක් හොඳ ඉතින් කොළඹ තාප්පේ. අන්න එහෙම තමයි ගහලා තියෙන්නේ. ඉතින් ළමයි ලස්සන චිත්‍ර ඇඳලා තිනවා. අපේ කෙනා අඳින්න ඉඩ නැතුව යටම චූටි හරි ඉඩ ඇඳා. ඉතින් මුලින් ආවේ නැහැ. මේ හරියට දවල් වෙලා තමයි අපි මේ හරියට ආවේ. එයාට නම් ඕන වෙලා තිබුණේ ප්ලේ ඒරියා එකේ සෙල්ලම් කරන්න විතරමයි. අවුරුදු 30 එයාට අදාළම නැහැ. මෙන්න මෙතනට එන්න තමයි තිබ්බ ලොකුම ඌමනාව තිබ්බ. මේකේ සෙල්ලම් කරා මං හිතන්නේ පැයක් විතර මායම්ම පැත්තකටලා වාඩි වෙලා හිටියා. මේ ඕන වෙලාවක මේ වගේ තැනකට එන්න පුළුවන්. කොළඹ විහාරමහදේවි පාර්ක් එකට මේ ප්ලේ ඒරියා එකේ ඕන බබෙක්ට ඇවිත් සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඒව ලස්සනට හදලා තියෙන එක ගොඩක් වටිනවා. ළමයි සෙල්ලම් කරනවා. ඉතින් මායම්මයි ලකා ගහගෙන ඉඳන් මේ ඉඳි අම්මා ඔන්න ඊට පස්සේ තියෙනවා කෝච්චි යන්න පුළුවන්. ඉස්සර නම් අපි ගියා මුළු විහාරමහදේවි පාර්ක් එක වටේම කෝච්චි යන්න තිබුණා.
මං ඉතින් මේක අම්පිටත් යන්න පුළුවන් කියලා ඒත් මේක පොඩි බබාලට විතරයි රුපියල් 50යි ගන්න ට්‍රේන් එකට බබෙක්ට යන්න ලොකුම වටයක් නැහැ ළමයි මෙන්න මේ පේන වටේ විතරයි එකයි යන්නේ හෙන්ත් වට 4-5ක් එකයි යනවා ළමයිව ඉතින් රුපියල් 50යි ඉතින් ඒකත් වටිනවනේ පොඩි ළමයින්ට ඉතින් රුපියල් 50 තේරෙන්නේ නැහැ ඉතින් ඒ වගේම තමයි මේ අත්දැකීමත් ලොකු අත්දැකීමක් පොඩි බබාලට මෙන්න මේ වටේ තමයි යන්නේ මම හිතුවා මේක පාක් එක වටේම යනවා කියලා ඒ වගේම අපිටත් යන්න පුළුවන් කියලා එහෙම බෑ ළමයි